සබ්බ පාපස්ස අකරණා කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනා. සියලු පාපයන්ගෙන් වළකින්න හැකිතරම් කුසල් කරන්න. සිත මනස පිරිසිදුව තබා ගන්න. මේ තමයි සියලුම බුදුවරුන්ගේ දේශනාව. අපේ අනුදී ලංකාව නියෝජනය කරමින් ලෝක රූ රැජින තරඟාවලියේදී තමන්ගේ කතාව පටන් ගත්තේ මෙහෙම. මේ කතාව මේ වෙනකොට YouTube අවකාශය පුරා සහ අනෙකුත් සමාජ මාධ්‍ය ජාලවල දැඩි ලෙස කතාබහට ලක් වෙන කතාවක් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ලෝක රූ රැජින තරඟාවලියට ඉදිරිපත් වෙන සියලුම රටවල් වල රූ රැජිනියන්ගේ කතා අතරින් මේ කතාව විශිෂ්ට කතාවක් ලෙස සියලුම විචාරකයන් දැන් හොවා දක්වමින් සිටිනවා. කවුද මේ අපේ අනුදී? අනුදී කියන්නේ 1999 නොවැම්බර් 7 වෙනිදා. කියන්නේ 2000ට පොඩ්ඩක් කලින්. ඉතින් 2000 දියණියක් කියලා කියන්නත් පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙලොව එළිය දකිනවා. ඇය තමන්ගේ උපාධිය හදාරන්නේ කැලණිය විශ්වවිද්‍යාලය. ජනාධිපතිතුමාගේ විශ්වවිද්‍යාලය හොඳේ. ඇය ලංකාවේ රූ රැජින බවට පත් වෙනවා 2024 වසරේදී. ඒ නිසා තමයි ඇයව තෝරගන්නේ ලංකාව වෙනුවෙන් ලෝක රූ රැජින තරඟාවලියට ඉදිරිපත් වෙන්න. දැන් අනුදිගේ මේ කතාව ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අනුදි කියන්නේ නව පරම්පරාවේ දියණියක්. මේ ජෙන් Z වෙන්නත් පුළුවන් නේ. 99 කියන්නේ නේද 2000 බොහොම කිට්ටුයි. අනුදි මේ කරන කතාව ඉතා වැදගත් වෙන ප්‍රධානම හේතුව තමයි අනුදි බය නැතුව තමන්ගේ දහම, තමන්ගේ රට, තමන්ගේ ජාතිය කියන මේ සෑම දෙයක්ම ඉදිරියට අරගෙන තමන් කතාව කරනවා. කතාව පටන් ගන්නේ බෞද්ධ පාඨයකින්. ඇය ලෝකෙට මේ බෞද්ධ පාඨය හරහා දැවැන්ත පණිවිඩයක් දෙනවා. ඒ විතරක් නෙමෙයි, අනුදුගේ කතාව ගත්තොත් ඒ කතාව පුරාවටම ඇය මේ රටේ ඉන්න මිනිස්සු, එතකොට මේ රටේ අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තොත් ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතිහාසය කියන මේ සියල්ල එකට කැටි කරගෙන තමයි අනුදි තමන්ගේ කතාව කරන්නේ. අපි ජාතියක් විදියට ආඩම්බර වෙන්න ඕනේ අනුදි වගේ දියණියක් මේ රට නියෝජනය කරමින් රටේ සભ્યත්වය, රටේ ප්‍රෞಢත්වය ගැන කතා කරන එක. හැබැයි අනුදි එතනින් නවතින්නේ නැහැ. දැන් අනුදිගේ මේ හැසිරීම් රටාව විශේෂයෙන්ම කියනවා නම් ලෝක ඉදිරියේ අය කතා කරන විදිහෙන් බොහෝ පාඩම් මේ අලුත් ජෙනරේෂන් එකට නව පරම්පරාවට ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ රට, තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම ගැන කතා කරන්න බය වෙන්න එපා. තමන්ගේ රට, තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම ගැන කතා කරලා කියලා අනිත් ජාතීන්ට රිදෙන්නේ නැහැ. අපි අනිත් ජාතීන් පහත දමමින් අපේ ජාතිය ඉස්මතු කරන්න හදනවා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් අපි අපේ අනන්‍යතාවය ගැන, අපේ සංස්කෘතිය ගැන අපි ආඩම්බර වෙනවා නම් එතන තමයි ඔබගේ හැදියාව තියෙන්නේ සහ එතන තමයි අපිට අපේ ජීවිතය ඒ කිව්ව සංස්කෘතික අරමුණු එක්ක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. එතකොට අනුදි කියන්නේ නව පරම්පරාවේ දියණියක්, තරුණියක්. ඇය කැලණිය විශ්වවිද්‍යාලය වගේ තැනකින් අධ්‍යාපනය ලැබලා අර කුණු ඔලුවට දාගන්නේ නැතුව එළියට ආපු තරුණියක්. මම මෙහෙම කියන්නේ. මෙහෙම කියන්න එක හේතුවක් තියෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාලවල මේ නිදහස් අධ්‍යාපනය ලබන්න. ඒ විතරක් නෙමෙයි, ලංකාවේ සුවහසක් පාසල්වල දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබන්න මූලික වෙන්නේ. මේ නිදහස් අධ්‍යාපනය කියන අයිතිය අපේ දරුවන්ට ලබා දෙන්න මූලික වෙන්නේ CWW කන්නංගර මහත්තයා. එතකොට මේ කන්නංගර මහත්තයා මේ වැඩේ කරනකොට ඒ දවස්වල හිටපු පාලකයෝ කිව්වලු අපිට මේ පොල් ගහකට යවන්නවත් එකෙක් හොයාගන්න බැරි වෙනටත් තමයි මේ කන්නංගරය කරන්නේ කියලා. හැබැයි කන්නංගර මහත්තයා ගෙනාවු නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට ආපු දරුවෝ ඔවුන් විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මොකද වෙන්නේ? විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ කන්නංගර මහත්තයා මතක නැහැ. හැබැයි චේ මතකයි. කන්නංගර මහත්තයාව මතක නැහැ. ෆිඩෙල් කැස්ට්‍රෝව මතකයි. කන්නංගර මහත්තයාව මතක නැහැ. ලෙනින්ව මතකයි. කන්නංගර මහත්තයාව මතක නැහැ. මාක්ස්ව මතකයි. කන්නංගර මහත්තයා ගැන මොන කතාවද? පිරිවෙන් අධ්‍යාපනයක් ලැබලා සමහර වෙලාවට එතනින් සමත් වෙලා විශ්වවිද්‍යාලයට වලට යන අපේ ස්වාමීන් වහන්සේලාට බුදුහාමුදුරුව අමතක වෙලා මාක්ස්වාදය ඔළුවට එන සමාජයක් තියෙන්නේ. ඒ වගේ සමාජ පසුබිමක කැලණිය විශ්වවිද්‍යාලය වගේ තැනකින් තමන්ගේ උපාධිය හදාරලා අනුදී මේ කරන වැඩේ ඇත්තටම පැසසුම් ලබන්න ඕන වැඩක්. මෙතෙන්දි තව දෙයක් ඉතාමත්ම වැදගත් කියන්න ඕනේ.
එකක් තමයි නව පරම්පරාව තමන්ගේ මේ ජාතිය ගැන කතා කරන්න ටිකක් මැලි වෙනවා. තමන්ගේ ආගම ගැන කතා කරන්න ටිකක් මැලි වෙනවා. මොකද ඔවුන් හිතනවා ඔවුන්ගේ ඔළුවට දැන් දාලා තියෙනවා. විශේෂයෙන්ම මේ පත්තලා ඉන්න අලුත් කට්ටියත් මේක ඔළුවට දාගෙන යනවා. මේ තමන්ගේ ජාතිය තමන්ගේ ආගම ගැන කතා කරන එක තුල අනිත් ජාතීන්ට නිකන් අපි අසාධාරණයක් කරනවා වගේ එකක් නෑ. එහෙම එකක් නැහැ. මේ රට ගත්තොත් මේ රටට ශ්‍රී ලංකාව කියන නම ලැබෙන්නේ පස්සේ කාලෙක. අපේ රටට ඉස්සර සිලෝන් කියලා කිව්වා ඉංග්‍රීසින්ගේ කාලේ. මේ සිලෝන් කියන්නේ සීලෑන්ඩ් කියන වචනේ. ඊට කලින් තවත් නිර්වචන වලට යනවා මේක මේ සීලෑන්ඩ් කියන එක සීහලේ කියන එකෙන් සිංහලේ කියන එකෙන් හැදුණා කියලා. ඉතින් මේ සිංහල කියන ජාතිය ජීවත් වෙන දූපත තමයි සිලෝන් කියලා කිව්වේ. පස්සේ මේක ශ්‍රී ලංකාව බවට පත් වෙනවා. එතකොට සිංහල කියන ජාතිය කියලා ගත්තහම ඉතාල වැදගත් වෙනවා මේ රටේ ජීවත් වෙන ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, මැලේ මේ ඔක්කොම සිංහල රටේ ජීවත් වෙන නිසා තමයි මේකට සිලෝන් කියලා කිව්වේ. එතකොට සිලෝන් කියන රටෙන් එළියට එන හැම කෙනාටම සිලෝනීස් කියලා තමයි ඒ දවස්වල කිව්වේ. දැන් අපි ශ්‍රී ලංකන් කියලා කියන්නේ ඒ වගේ සිලෝනීස් කියලා කියනවා සිංහල කියන රටෙන් ආපු ඔක්කොම මිනිස්සුන්ට. එතකොට ඒක දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, මේ සිංහල වෙන්න පුළුවන්, බර්ගර් වෙන්න පුළුවන්, මැලේ වෙන්න පුළුවන් හැමෝටම. ඕකනේ දැන් ඊට පස්සේ කණ්ඩනය වෙන්නේ ශ්‍රී ලාංකික දෙමළ, ශ්‍රී ලාංකික සිංහල, ශ්‍රී ලාංකික මුස්ලිම්. ඔන්න ඔතනින් තමයි ඩිවිෂන් එක පටන් ගන්න. ඒ කියන්නේ බෙදීම පටන් ගන්න. ඒ නිසා නව පරම්පරාව ඉතාමත්ම හොඳින් දැනගන්න ඕනේ. අපි මේ අනුදි වගේ චරිත වලින් අපිට වැදගත් වෙන කාරණය තමයි ඇය නව පරම්පරාව නියෝජනය කරත් තමන්ගේ අනන්‍යතාවය, තමන්ගේ සම්බන්ධය ගැන ඉතාමත්ම බය නැතුව කතා කරන දරුවෙක් වීම. ඒ වගේම අනුදිගේ තව තියෙනවා සහේලි කියලා මේ NGO එකක්. මේ NGO එක හරහා ඇය ඉතාමත්ම වැදගත් වැඩ කොටසක් කරගෙන යනවා. විශේෂයෙන්ම දරුවෝ 10000කට විතර, විශේෂයෙන්ම ගැහැණු දරුවන් 10000කට විතර සැනිටරි ප්‍රොඩක්ට්ස්, ඒ කියන්නේ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීම මේ NGO එක හරහා සිද්ධ වෙනවා. ඉතින් මේ අඩු වයසේ තරුණ දියණියක් මෙච්චර විශාල වැඩක් මේ වයසෙන්ම කරනවා කියන්නේ මම හිතනවා අනුදිට ඉතාමත්ම දීප්තිමත් අනාගතයක් මේ රටේ තියෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා අය මිස් වර්ල්ඩ් කම්පිටිෂන් එක ජයග්‍රහණය කරන්න කියලා. මොකද ඒක දැන් ඇය අන්තිම 24 දිනකට ඇවිල්ලා තියෙනවා. මේක මම හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ මෑත කාලේදී ගත්තොත් එහෙම අපේ රූ රැජිනක් අන්තිම 24ට ආව පළවෙනි අවස්ථාව. ඒ වගේම තමයි ඇයට හොඳ අවස්ථාවක් තියෙනවා මේ ජයග්‍රහණය කරන්න. මොකද ඇය තමයි දැනට ලෝකේ රූ රැජින තරඟාවලිය දිහා බලන් ඉන්න මිනිස්සු අතර ජනප්‍රියම චරිත වෙලා තියෙනවා. ඒ වගේම අනුදී මේක ජයග්‍රහණය කරොත් ඒක ඊළඟ පරම්පරාවට හොඳ ආදර්ශයක් සහ හොඳ පණිවිඩයක් ලබා දෙනවා. මොකද මේ දැන් මේ ෆැෂන් කියන ඒවා අලුත් දේවල් නේද? මම හිතන්නේ අනුදී විවිධ සන්නාමයන් වල පෙනී සිටින මේ දියණියක්, තරුණියක්. ඇය මේ ගත්තොත් එහෙම ඇඳුම් සහ විලාසිතා මේ ඔක්කොම ප්‍රොමෝට් කරන තරුණියක්. ඒ වගේ කල්චර් එකක ඉඳගෙන, ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකක ඉඳගෙන ඇයට හැකියාව ලැබිලා තියෙනවා ඉස්සරහට එන්න. තමන්ගේ කම, අපේ කම, අපේ ශිෂ්ටාචාරය, අපේ සංස්කෘතිය කියන මේ දේවලුත් අරගෙන තමයි අය ලෝක රූ රැජින තරඟාවලියට ඉදිරිපත් වෙන්නේ. ඒකෙන් ඉඳන් පණිවිඩය අපේ තරුණ පරම්පරාවට, විශේෂයෙන්ම මේ 2000න් පස්සේ පුදිච්ච කට්ටියට දෙන හොඳ පණිවිඩයක් තියෙනවා. අපේ කම රැකගෙන ඉදිරියට යන්න හැකියාව තියෙනවා කියන එක. නේ? නමට නෙමෙයි. සමහර ඉන්නෝනේ අපේ කම රැකගෙන කියලා ඉස්සරහට යනවා නමට. ඒ වගේම තමයි ඕනම අවස්ථාවක අපේ රට ගැන, අපේ ජාතිය ගැන, අපේ ආගම ගැන කතා කරන්න බය වෙන්න එපා. ඒ ගැන කතා කරා කියලා අනිත් මිනිස්සුන්ට හිත දෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන හොඳ දේවල් ගැනනේ අපි කතා කරන්නේ. හොඳ දේවල් ගැන කතා කරනකොට අනිත් අයට රිදෙනවා නම් ඒ කියන්නේ ජාතිවාදයේ තියෙන අපේ නෙමෙයි ඕන්ගේ අතේ. ඒ නිසා මේ මතන රටක් විදියට සියලුම දෙනා ඇයට සුපපතන ජාති ભેදයෙන් තොරව, ආගම් ભેදයෙන් තොරව ඊටාත්ම ලස්සන පණිවිඩයක් අරගෙන මේ ලෝක රූ රැජින තරඟාවලිය ඉස්සරහට යන්නේ. ඉතින් අපි සියලු දෙනාම ඇයට සුබ පතනවා. ඒ වගේම කියන්න ඕනේ අනුදුගේ මේ සනීපාරක්ෂක ද්‍රව්‍ය විශේෂයෙන්ම අන්ඩර් ප්‍රිවිලේජ් දියණියන්ට ලබා දෙන, ඒ කියන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල දැරියන්ට ලබා දෙන වැඩේ ඉතාමත්ම හොඳ වැඩක්. අපි වැඩි සමාජයේ කතා බහ කරන්නේ. මට මතකයි ඔය වරක් සජිත් ප්‍රේමදාස පවා මේ ගැන කතා කරා, මිනිස්සු විහිළුවට ලක් කරා. ඇත්තටම මේකේ ගැඹුරක් තියෙනවා. ඒ වෙලාවේ අපිටත් ඒක එහෙම ලොකුවට තේරුන්නේ නැහැ මේ ගැඹුර කොහොමද කියන එක. නමුත් දැන් වයසෙන් මුහු කරනකොට අපිටත් තේරෙනවා ඔව් මේකේ ලොකු ගැඹුරක් තියෙන කතාවක්. ඉතින් නව පරම්පරාවට වගේම මේ රටේ නායකයන්ටත් හොඳ පණිවිඩයක් ඈ දෙනවා. මොකද්ද?
මේ තමන්ගේ කම ගැන කතා කරන්න බය වෙන්න එපා කියන එක. දැන් අපි දන්නවානේ දැන් අග්‍රාමාත්‍යතුමිය වුණත් රණවිරු උපහාර උත්සව වලට එහෙම එන්නේ නැහැ. අය නේද? ඒ ටිකක් අර අලුත් අමුතු කල්චර් එකකට යන්න දඟලන එහෙම බවක් පේන්න තියෙනවා. ඉතින් අගමැතිතුමීටත් මම හිතන්නේ හොඳ පණිවිඩයක්. මම ඇය විශේෂයෙන්ම කියන්නේ අනුදී මේ තරඟාවලිය සඳහා පිටත් වීමට කලින් අග්‍රාමාත්‍යතුමිය පවා මුණ ගැහුණා. ඇයගෙන් ඉල්ලා සිටියා මම හිතන්නේ අනුදී මේ සනීප ආරක්ෂක ද්‍රව්‍ය වලට දැරියන්ට ලබා දෙන ටැක්ස් එක අඩු කරන්න කියලා. ඒ වගේ ඉල්ලීමක් පවා ඇය කරා. ඉතින් මම හිතනවා හරණි අමරසූරිය මැතිණියටත් හැකියාව තියෙනවා මේ වගේ නව පරම්පරාවේ මේ ලංකාවේම සිස්ටම් එකකින් උඩට ආපු දියණියන්ගෙන් සමහර දේවල් ඉගෙන ගන්න. ඒ වගේම තමයි අනුදී හරි අපූර්ව කතාවක් කියනවා. Taman මේ සිස්ටම් එකෙන් උඩට ආපු දියණියක්. ඒ කියන්නේ මේ රටේ අපෝ සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරලා ඊට පස්සේ යුනිවර්සිටි එකට ගිහිල්ලා එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එතන තමන්ගේ ඩිග්‍රිය කරලා ඇවිල්ලා තියෙන්නේ. ඒ සියල්ලටම වියදම් කරේ මේ රටේම ජනතාව කියන එක. ඒක තමයි අත්ත කතාව. ඉතින් ඒකත් හරි අපූර්වට මතක් කරලා දෙන අයගේ කතාවේදී ඉතින් මුල අමතක නොවුණු දැරියා නව පරම්පරාවේ අලුත් විලාසිතාවලට කැමති. නමුත් නව්‍යකරණය තුල තමන්ගේ අක්මුල් සිඳබිඳ නොගත් තරුණියක් විදියට අනුදිව හඳුන්වන්න පුළුවන්. ඉතින් ඊටාත්ම තියුණු තරගයක් මේ ලෝක ප්‍රයෝජන තරඟාවලිය කියලා කියන්නේ. අපි අනුදිට සුබ පතනවා. ඒ වගේම තමයි මේ රට ලෝකේ ඉහළම තැනට රැගෙන යන්න අනුදිට හැකියාව ලැබෙනවා. ඔබ ජයග්‍රහණය කරත් නොකලත් ඔබ දැනටමත් ජයගෙන අවසන්. ඒ වගේම මේ රටේ මිලියන 22ක් වූ ජනතාවගේ හදවත් ඔබ දැන් මේ වෙනකොට ජයග්‍රහණය කරලා අවසන්. ඉතින් අනුදි ඔතනින් නවත්තන්න එපා. ඔය තරඟාවලිය අවසානයේ කුමක් වුවත් ඔබ ඔතනින් නවත්තන. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ කාන්තා නායකත්වයන් අඩු බවක් පවතින කාලෙක ඒකතර ක්වොලිටි කාන්තා නායකත්වයක් හිඟ බව පවතින සමාජයක ඔබට හොඳ අනාගතයක් මේ තුල පවතිනවා. ඉතින් ඔතනින් නවතින්න එපා. යන්න සෑහෙන දුරක් තියෙනවා. අර බොහෝ පාර්ලිමේන්තුවේ ඉන්න උද්දච්ච කුක්කුච්ච සහිත කාන්තාවන් අතරේ ඔබ වගේ කෙනෙක්ට එතනට යන්න පුළුවන් නම් රට හදන තැනට යන්න පුළුවන් නම් මම හිතන්නේ ඔබටත් හොඳ අනාගතයක් තියෙනවා. ඉතින් ඒ සියල්ලට ඔබට සුබ පතමින් අපි අද නතර වෙනවා. මම හිතන්නේ මේක බලන සියලු දෙනාත් එකසිතින් ඔබට සුබ පතනවා ඇති. අපි ඉක්මනට හමු වෙමු.